හලෝ අයිබෝවන් මම ඔයාලත් එක්ක අද කතා කරන්න යන්නේ මගේ නිරෝගීකම උදෙසා මම නිතරම කරන දේවල් ගැන. අංක 1ට මම කරන්නේ මම උදේ හෝ හවසට අනිවාර්යයෙන්ම පැය භාගයක් විනාඩි 45ක් හොඳට ඇවිදිනවා. සමහරක් වෙලාවට මම දුවනවා. දාඩිය දාන්නම දුවනවා. ඊට පස්සේ මම කරන්නේ පැය භාගයක් විතර ව්‍යායාම කරනවා. ඒ කරලා ඇවිල්ලා හොඳ උණු වතුර එකක් තමයි මම ගෙදරදී බොන්නේ. මම ව්‍යායාම කරන්නත් ඉස්සෙල්ලා හොඳ උණු වතුර එකක් බොනවා. සමහර දවසට මම දෙහිව් ටිකක් දාලාත් බොනවා. සමහර දවසට බොරු කියනකොට මට අමතකත් වෙනවා. ඔයාලා අමතක කරන්නේ නැත්නම් ඒක කරන්න බලන්න. එතන ගියාම මම මගේ කෑම වේල 12ට ඉස්සරලා ගන්නවා. 12ට ඉස්සරලා ගන්නවා කියන්නේ මම පත් කෝප්පයක් එක එළවලු මස් හෝ මාළු විතර මොන හරි තමයි කන්නේ. බත් නම් මම ගොඩක් අඩුවෙන් ගන්නෙ. මට මගේ චූටි පුතා ඒ කියන්නේ මගේ චූටි පුතා මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට අවුරුදු 43යි. මගේ චූටි පුතා හම්බෙන්නේ ඉන්නකොට මට මතක විදියට කිලෝ 88ක් විතර හිටියා. පස්සේ බබාට කිරි දෙනකොට කෑම නිතරම කන්න ඕනේනේ. ඒ නිසා මම තෝරා බේරා ගන්නතෝ හැම කෑමක්ම කෑවා. ඒ කියන්නේ බත් තමයි වැඩිපුරම කෑවේ. එතකොට ඒ කාලය තුළ මම ගොඩක් ලොකු බඩක් එක්කලා මම ගොඩක් මහත් වුණා. මගේ දරුවට දැන් අවුරුදු 6යි. මගේ දරුවට මම අවුරුදු 6ක් යනකම් කිරි දුන්නා. ඒ කියන්නේ මම ජනවාරි එයා දැන් එක වසරේ ඉන්නේ. ජනවාරි වෙනකම් මම කිරි දුන්නා. දැන් එයා කිරි නතර කරේ මගේ කිරි නැති වෙලා. කොහොම හරි එදා ඉඳන් මම මගේ ශරීර සෞඛ්‍ය ගැන ඉතාමත් තදින් හිතන්න ගත්තා. එදා ඉඳන් මම එයා ඉස්කෝලේට ගියාට පස්සේ මම ව්‍යායාම කරන්න යමු වුණා. දැන් මම කිලෝ 64යි. මගේ ටාගට් එක නම් 55ක් කරගන්න එක. ඉතින් ගොඩක් දුරට බත් අඩු කරලා එළවලු පළතුරු වගේ දේවල් කන්න. එතන ගියාම 12න් පස්සේ ගොඩක් දුරට කෑම කන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. මම කරන්නේ 12න් පස්සේ කිසිම බර ආහාරයක් ගන්නෙ නැහැ. හැබැයි ඉතින් හදිසි අවස්ථාවකට යාළුවෙකුගේ ගෙදර පාටි එකකට මොකක් හරි දෙයකට ගියොත් මම කනවා. නැත්තම් මම ගෙදර දොරේ වැඩ කරගෙන ඉන්නකොට කොහොමත්ම 12න් පස්සේ කන්නේ නැහැ. 12න් පස්සේ කන්නේ නැහැ කිව්වට මෙහෙම දෙයක්ත් තියෙනවා. මම ওই peer ගෙඩියක් එතකොට කෝපි එකක් වගේ බොනවා කනවා. එතන මගේ කෑම වේලෙන් මම අයින් කරලා තියෙනවා පිටි කෑම සහ සීනි. පිටි සහ සීනි අයින් කරාම අනිවාර්යයෙන්ම බලන් ඉදි කෙට්ටු වෙනවා. එතන ගියන් කිරි පිටි මම බොන්නේ නැහැ. කිරි පිටි බිව්වහම පුළුවන් තරම් මහත් වෙනවා. ඒ වගේම ලෙඩත් ඇති වෙනවා. ඒ වගේම ඔයාලට පුළුවන් නම් පැය භාගයක් භාවනා කරන්න ගන්න. ඒක හරියම මනසට නිදහස් කරන දෙයක් භාවනා කිරීම. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් කිලෝ 55ක් වුණාම ආයෙ වීඩියෝ එකක් දාන්න. ඔයාලට සුබ දවසක්.